වන්නපත ජාතකය උත්සාහයෙන් ජය ගැනීම. පෙර කසීරට බරණස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුගේ කාලෙහි බෝසතාණෝ ගැල්නායක කුලයක ඉපද ගැල් 500ක් වෙළඳාම් කොට ඇවිදිති. බෝසතාණෝ වෙළඳාම් පිණිස යනුකල්හි පයින් යා නොහැකි තරමින් ගිනියම් වන සියුම් වෙලියේති වාලුකා කාන්තාරයට පෙමිණියෝය. මෙහි ගමන් කරන්නෝ සියලුම මග උපකරණ ගැල්වල පටවාගෙන රාත්‍රී කාලෙහි යා හැකි තරම් දුරගොස් දහවල් ගැල් වලල්ලක් මෙන් සිටුවා මුදුනේහි කොලාතු මඩුවක් මෙන් සරසා මධ්‍යෙහි ගොනුන් මිනිසුන් හිඳුවා වේලාසනින්ම කාබී විවේකයෙන් සිට සිහිල් වූ පසු ගමන් ආරම්භන්නාහ. මුහුදු ගමනක් හා සමාන ඒ ගමනෙහි ප්‍රධාන පුරුෂයා ගොඩ නියමුවා නම් වන්නේය. තරු සලකුණෙන් ගෙල් පදවති. බෝසතාණෝද ඒ ක්‍රමයෙන් කාන්තාර ගමනේ යෙදී දිනකින් ക്ഷേම භූමියට යා හැකින තිබියදී ඉදිරි ගැලෙහි හාන්සි පුටුවක වැතිර තරු සලකුණු වනුවෝ මෙසේ ගැල් පදවන්නේ නියම කරමින් යද්දීම නින්දට වැටුණාහ. ගොන්නු කරකැවි ආපසු ගමන් කොට පෙරදා සිටි තැනටම පැමිණියහ. ගැල්නායක අලුවෙම පිබිද තරු බලා ගැල් නවත්තයි කෑ ගැසීය. පළමු සිටිතැන බවදත් මිනිස්සු දරපැන් අවසන් අපට මහ විනාශයකයයි දුකින් ගැල් නවතා මඩුව තනා ඒ යට සිටියහ. බෝසතාණෝ මා පසුබට වුවහොත් සියල්ලන්ට මහ විපතකැයි සිතා දන ඔබමොබ ගොස් ඊ තන පඳුරක් දැක කනින්ට පටන් ගත්හ. සැටරියනක් පමණ හාරා ගල හමුවීන් සියල්ලෝම අධෛර්යයට පත් වූහ. බෝධිසත්වයෝ ලින්දට බැස පරීක්ෂා කොට බැලූ කල්හි ගල යටින් දිය පාර බසනා හඬ ඇසිනි. දරුවනි පසුබට වූහොත් සියල්ලෝම වැනසෙති. වහා ලින්දට බැස කුළු ගෙඩීන් ගල කඩ වූයි කියා නියම කළහ. එකෙනෙහිම මහා දිය කඳක් පැන නැග්ගේය. සියල්ලෝම පැන්බී පැන්නා දිය සැලි පුරවාගෙන ලින්ද ළඟ කොඩියක් ඔසවා සුවසේ බලාපොරොත්තු තැනට ළඟා වූහ. රුචි පරිදි වෙළඳාමෙහි යෙදී සියරටද පැමිණියාහ. වෙළඳුන් නොපසුබටවා කාන්තාරයේහි ලී කැන පැන් ලැබුවාක් මෙන් මේ සසුනේහි යෙදී උත්සාහවත් වන නුවණැත්තෝ මගඵල ලබන්නාහ. ඊ කියා සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කළසේක. ඒ අසා වීරිය හැරදමු භික්ෂූන් වහන්සේ රහත් වූහ. එකල උත්සාහයෙන් ගලපලා පැන් ලබා දුන් අතවැසි පුරුෂයා මෙකල වීරිය හැල භික්ෂූන් වහන්සේය. සෙසු පිරිස මෙකල බුදු පිරිසය. සාතු නායකයාණන් තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේම එයිද වදාළසේක. සාදු 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 ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.